මං දන්න විදිහට ඉතාම නුදුරේ රයිගම් සම්මාන උළෙල පැවැත්වෙනවා. එතකොට හොඳම අධ්‍යක්ෂවරයා කියන ඒ වටිනා සම්මානය වෙනුවෙන් ඔබත් නිර්දේශ වෙලා ඉන්නවා. මෙහෙම තෝරා ගැනීමකට පත්වීම ගැන, එතකොට ඒ අත්දැකීම ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම රයිගම් සම්මානවලදී මම හොඳම අධ්‍යක්ෂකවරු තිදෙන අතර මම එක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඉරගෙන මධ්‍යහන අධ්‍යක්ෂකවරයා වශයෙන් මම නිර්දේශ වෙලා ඉන්නවා. ඒක මම තව දෙන්නෙක් ඉන්නවා මාත් එක්ක. හැබැයි මම මේ නිර්දේශ වීමම මම හරි සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙන්නේ මගේ සතුට වැඩි වුණේ රයිගම් නිර්දේශ උළෙලට ගියාට පස්සේ. මොකද මේ නිර්දේශ උළෙලට ගියාට පස්සේ එතන ඉන්න කාර්ය මණ්ඩලය සහ විද්වත් මණ්ඩලය සහ විනිසුරු මණ්ඩල ඇතුළු සියලු දෙනාගේ අපිට හැඳින්වුවා රයිගම් සම්මානය ගැන. සම්මානයේ තියෙන වටිනාකම කොච්චරද, සම්මානයේ කොච්චර බරද කියන එක. එතනදී ඔවුන් සඳහන් කරා මේ රටේ බඩයිරුඟු ගොවියාගේ සිට ලුණු ලේවායේ වැඩ කරන ඒ කම්කරුවා දක්වා ඒ සුළු ප්‍රජාවගේ, ඒ කම්කරු ප්‍රජාවගේ, ගොවි ප්‍රජාවගේ දහඩිය කඳුළු ඒ සියල්ල මේ සම්මානයට එකතු වෙලා තියෙනවා. මේ සම්මානය හරි බරයි ඒ නිසා කියලා. එතකොට මම හිතනවා ඒ සම්මානය මගේ අතට ලැබෙනවා නම් මට ඒක හරි අභිමාණයෙන් ගන්න පුළුවන්. මොකද මම ඉරගිනි මද්දහන සහ දොරකඩ දෙවල කියන මේ තෙල් නාට්‍ය හරහා මම දැනුවත් කරන්න ගියේ, සවිඥානික කරන්න ගියේ සහ ආනන්දෙන් ප්‍රඥාව කරා ගෙනියන්න උත්සාහ කරේ ඒ කම්කරු ජනතාව. ඒ නොතේරෙන්නේ බඩයිරිඟු ගොවියගේ සහ ඒ මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් තමයි මම කරේ. මේ තෙල් නාට්‍ය දෙකම නිර්මාණය වුණේ. ඔවුන්ගේ ධෛර්යය වෙනුවෙන්. ඔවුන්ට කලාව තුළින් ඔවුන්ට ජීවිත අවබෝධය ලබා දීමේ පරම චේතනාව වෙනුවෙන් මම නියෝජනය කරපු සමාජ පන්තියක් මම තෙල් නාට්‍ය හරහා නියෝජනය කරා. මහ පොළොවේ ඉඳගෙන බිම් මට්ටමින් පොළොව අතගාගෙන මහ පොළොවේ පය ගහගෙන ඒ මිනිස්සුන් වෙනුවෙන් තමයි අපි මේ නිර්මාණ උන්ගේ සිතුම් පැතුම්, මානසිකකම්, දුර්වලකම්, ආදරය, අනාදරය, වෛරය, මේ සියලුම හැඟීම් අපි හරිම ආදර්ශමත් ලෙස මේ නාට්‍ය හරහා පෙන්වනවා. එතකොට මොකද ඊට වඩා උසස් මට්ටමේ රසික ප්‍රජාවට ලෝකෙ එක එක එක්ස්පෙරිමන්ට් කරමින් විවිධ කලාව විවිධ මානයන් වලට ගෙනියන්න පුළුවන්. නමුත් අපි පටන් ගත්ත තැන මේ මහ පොළොවේ පය ගහන දැනුවත් වෙන මිනිස්සුන්ට හරි අවස්ථා අඩුයි. උන්ට ටෙලි නාට්‍යයකින් සැබෑ යථාර්ථය පෙන්වා දීම අපි කලාකාරයෝ හැටියට කළ යුතු යුතුකම. ඉතින් මට මේ රයිගම් නිර්දේශ උළෙලේදී මේ කතාව කියනකොට මට හරි ආඩම්බරයක් හිතුණා. මේ සම්මානය මට මගේ අතට ලැබුණොත් මං ඒ සම්මානයේ ප්‍රතිභා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන යුතුයකම මම මේ වෙනකොට ඉටු කරලා නේද කියලා. ඒක නිසා සම්මානය ඇත්තට මට ලැබුණත් නැතත් මම මේ වෙනකොට නිර්දේශ වීම තුළ හරි මං මේ රටේ ඒ යුතුයකම ඉෂ්ට කරන්න ඕන ඒ ප්‍රජාවට මං ඉෂ්ට කරා කියන සන්තෝෂේ මං බොහොම හදවතට එකඟව ඒක අත්විඳින්න ඉන්නවා.